මගේ දෙවැනි කතාව ගෙම්බෙක් ගැන. මේ ගෙම්බා ලිපක තියලා තියෙන වතුර භාජනයකට වැටෙනවා. මේ වතුර භාජනයකට වැටුණාට ගෙම්බට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකින්ද ගෙම්බා ඒ වතුර භාජනයට වෙලා ඉන්නවා. මිනිස්සෙක් ඇවිල්ලා ලිප ඔන් කරනවා. අපි හිතමු ගෑස් ලිපක් කියලා. ඕව නැත්තම් දර ලිපක් නම් ලිප පත්තු කරනවා. පත්තු කරාට පස්සේ හිමීට මේ වතුරේ උෂ්ණත්වය නැත්තම් උණුසුම චුට්ට වැඩි වෙනවා. මේ වැඩි වෙනකොට ගෙම්බ කියන්නේ චලතාපි සත්වෙක්. ඒ කියන්නේ අවට පරිසරයේ උෂ්ණත්වයට අනුව තමන්ගේ උෂ්ණත්වය වෙනස් කරන්න පුළුවන්. ඒක හින්දා ගෙම්බා උෂ්ණත්වය වතුරේ උෂ්ණත්වය වැඩි වෙන්න තමන්ගේ උෂ්ණත්වය වෙනස් කරගත්තා. හැබැයි එක වෙලාවක් තිබුණා මේ වතුර උණුසුම වැඩි වෙලා ඒ කියන්නේ බොයිලින් වෙන. එහෙම නැත්නම් වතුර නටන වෙලාවට වගේ එනකොට මේ උෂ්ණත්වය ගෙම්බට දරා ගන්න අමාරුයි. හැබැයි ඒ වෙනකොට ගෙම්බා තමන්ගේ උෂ්ණත්වය වෙනස් කරන්න තමන්ට තිබුණු ශක්තිය ඔක්කොම පාවිච්චි කරලා ඉවරයි. ඒක හින්දා ගෙම්බට වතුර භාජනී එහෙම නැත්නම් ලිපේ තියෙන භාජනී එළියට පනින්න බැරි වෙනවා. ඒ ගෙම්බා එතනම මැරිලා යනවා. මේ කතාව ඇතුළේ ලොකු දෙයක් තියෙනවා අපිට ජීවිතයට ගන්න. ඒ තමයි ජීවිතයේ සමහර අවස්ථාවල් වලදී ඔයාට අන්කම්ෆර්ටබල් දේවල් එහෙම නැත්නම් නුරුස්සන ස්වභාවයේ දේවල් ඇති වෙන්න පුළුවන්. මේ පොඩි නිරිසුම් එක්ක ඔයා මුළු ජීවිතේම ගෙවන්න හිතාගෙන ඉන්නවා නම් එක වෙලාවක් එනවා ඔයාට කිසි දෙයක් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ වෙලාව එන්න කලින් එහෙම නැත්නම් අර ගෙම්බට පැන ගන්න පුළුවන් වෙලා තිබුණු අවස්ථාවක් වගේ ඔයාටත් ඒ වෙලාව එන්න කලින් එතනින් අයින් වෙලා යන එක තමයි හොඳම දේ. එහෙම කළේ නැත්නම් දවසක ඔයාටත් අර ගෙම්බට වගේම පසුතැවෙන්නටත් එහෙම නැත්නම් මිය යන්නටත් සිද්ධ වේවි. ඒක හින්දා පළවෙනි අවස්ථාවේම uncomfortable situations වලින් අයින් වෙලා ඉන්න.